ඒ කියන්නේ තමයි බදු අය කරන්නේ කවුද ළමයි? රජේ. රාජ්‍ය ආදායම. ඒ කියන්නේ රජයට සල්ලි ඕනේ යාලගේ වැඩ ටික කරගෙන යන්නේ. පැහැදිලිද? දැන් මේ දාස්වල දෙන සහනාද. මේ කියන්නේ තුනානම් කෝටියයි ඕම දැක්ක දාලා තියෙනවා. ඒ කියන්නේ රජයටත් ඒ වගේ යාලගේ තියෙන වැඩ කටයුතු කරගෙන යන්න රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න ආදායමක් ඕනේ. සල්ලි ඕනේ. පැහැදිලිද? එතකොට රජයේ විවිධ මාර්ග වලින් ආදායම් හොයනවා. සල්ලි හොයනවා. පැහැදිලි ළමයි? එතකොට රාජ්‍ය ආදායම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මොකක්ද? අන්න බදු ආදායමයි බදු නොවන ආදායම. තමන් ඉකොනොමි එකකින් දෙන්නේ බදු මම කියලා දෙන්නම්. බදු ආදායම බදු නොවන ආදායම කියන කොටස් දෙකයි. හරි. බදු ආදායම තමයි දැන් අපි වැට් එක ගැන කතා කරන්නේ. බදු ආදායම ආපහු කොටස් දෙකකට වෙනවා. මොකක්ද? එකක් තමයි ළමයි ඍජු බදු. අනිත් එක වක්‍ර බදු. ඔන්න මොකද? තේරුණාද? හොඳයි. ඍජු බදු කියලා කියන්නේ මොකක්ද? ඒක විශේෂත්ව ඍජු බද්ද ඒක තව කෙනෙක්ට අපි කියනවා විද්‍යාඥ කරන්න බෑ කියලා කියනවා ඍජු බද්ද. විද්‍යාඥ කළ නැහැ. විද්‍යාඥ කළ නොහැක. ඒ කියන්නේ ළමයි ඍජු බද්දත් ඒ අදාළ පුද්ගලයාමයි ගෙවන්නේ. තේරුණාද? දැන් උදාහරණයක් විදිහට මම කියන්න පුළුවන් පුද්ගලයාගේ ආදායම් මත බදු. මගේ ආදායමට ගහන ටැක්ස් එක. එතකොට ළමයි ඒක ගෙවන්න ඕනි මම්ම. මට ඒක තව එකෙක්ට රිටර්න් කරන්න බෑ. සමාගමක ලාභය මත බදු. අපි මොන LOLC එකේ ලාභයට යාන් ටැක්ස් ගෙවනවා. එතකොට ඒ ලාභය මත ටැක්ස් එක LOLC එකෙන්ම ගෙවන්න ඕනේ. වෙන කම්පැනියකට වෙන පුද්ගලයෙකුට ඒක රිටර්න් කරන්න බෑ. දෙන්න බෑ. තේරුණානේ කතන්දරේ? තව ළමයි උපයන විට ගෙවීමේ බදු. ඒ වගේ විවිධ බදු වර්ග තියෙනවා. ඒ කියන්නේ බදු ආදායමේ පුද්ගලයෙක්ගේ මාසික වැටුප 1.50ට වැඩි නම් 1.50ට වැඩි නම් ඔය පේ ටැක්ස් එක කියන එක කපනවා. ඔය වගේ තියෙනවා. පැහැදිලි ළමයි? හොඳයි. ඒ ලිමිට් ඒ රේට් වෙනස් කරලා සැලසුමේ අප්ඩේට් වෙන්නත් පුළුවන්. හොඳයි නේද? එතකොට ඍජු බද්දක විශේෂත්වය තමයි මොහොම ඔය දේවල් මතක තියාගන්න. මොකද විශේෂත්වය? ඒක තව කෙනෙක්ට විද්‍යාත්මක කරන්න බෑ. ඍජු බදු කියන එක. අනිත් එක තමයි ළමයි මොන බදුද? වක්‍ර බදු. ඒකේ විශේෂත්වය මොකක්ද? ඒක විද්‍යාත්මක කරන්න පුළුවන්. විද්‍යාත්මක කළ හැකි. මොනවද උදාහරණ තමයි අපි දැන් කතා කරන්නේ වැට් බදු. වැට් බදු. ඒක ළමයි එතකොට වක්‍ර බදු. ඒක අය කරන්නේ භාණ්ඩ හා සේවා මත. තේරුණාද? භාණ්ඩ හා සේවා මත අය කරන වක්‍ර බදු. හැබැයි හැම භාණ්ඩයකටම සේවාවකටම ඔය මේ වැට් එක අය කරන්නේ නැහැ. වැට් අය කරන්න පුළුවන් භාණ්ඩ හා සේවා තියෙනවා. හරිද? එතෙන්දි වෙන්නේ මෙහෙම දෙයක්. දැන් අපි තුන්කොට භාණ්ඩේ මිල කියලා තමයි ලක්ෂ 2ක් තියෙනවා. ඕකේ රජයේ ගහනවා බද්දක් අපි තුන් 36000ක් කියලා. දැන් ඔක මම විකුණනවා. එතකොට දැන් ලක්ෂ 2කට විකුණන්දී රජයේ කය කරනවා 36000ක බද්ද. ඒ 36000 මම මොකද කරන්නේ? භාණ්ඩේ මිලට එකතු කරනවා. තේරුණාද? ඒ කියන්නේ දැන් මගෙන් අය කරේ මම මේක භාණ්ඩේ මිලට එකතු කරා. අන්තිමේදී ගෙවන්නේ කවුද? ගනුදෙනු කරුවා. ඒ කියන්නේ විද්‍යාඥ කරනවා. තේරුණාද? ඒ කියන්නේ මම ගනුදෙනු කරුවාගෙන් එතකොට 236000ක් මාන ගන්නවා. හොඳට අහන්න ඉන්නේ. 236000ක් මාන ගන්නවා. එතකොට ළමයි අපිට මුදල් ලැබෙනවා මට 2.36ක්ම ගනුදෙනු කරුවා දෙනවා. මෙයාට වින්කම් මෙයා මට 2.36ක්ම දෙනවා. හැබැයි ළමයි මට තියාගන්න පුළුවන් කීයක් විතරයිද? ලක්ෂ 2ක්. තේරුණාද? මේක මම මොකද්ද කරන්න ඕනේ? ඒ අදාළ ගනුදෙනු කරුවාගෙන් එකතු කරගෙන අරගෙන රජයට ගෙවන්න ඕනේ. පැහැදිලි? ඒ කියන්නේ ළමයි භාණ්ඩ හා සේවා වල තමයි වක්‍ර බදු අය කරන්නේ. එතෙන්දි වෙන්නේ අපි විකුණනවා නම් ගනුදෙනු කරුවාගෙන් ඒ බද්ද එකතු කරගෙන ඒක රජයට ගෙවනවා.
පැහැදිලිද ළමයි? හොඳයි. එතකොට සරලව මෙච්චරයි දැනට රාජ්‍ය ආදායම මෙන්න මේ විදිහට බෙදනවා. ඒ වගේම බදු ආදායම ආවම ළමයි ඍජු බදු හා වක්‍ර බදු කියලා බෙදන්න පුළුවන්. තේරුණානේ කතාන්තරේ? හොඳයි. අපි මුළු පොඩි හැදින්වීමක් ලියාගමු. ලියන්න. හැදින්වීමක්. ඍජු සහ වක්‍ර බදු වශයෙන් ඍජු සහ වක්‍ර බදු වශයෙන් වක්‍ර බදු වශයෙන් රජය අය කරන බදු කොටස් දෙකකට බෙදිය හැකිය. රජය අය කරන බදු කොටස් දෙකකට බෙදිය හැකිය. රජය අය කරන බදු කොටස් දෙකකට බෙදිය හැකිය. හරි ළමයි? ඒකට ව්‍යාකරණ යන්න ඍජු බදු ගෙවන පුද්ගලයා හෝ ඍජු බදු ගෙවන පුද්ගලයා හෝ ආයතනය විසින්ම දැරිය යුතුය. ඍජු බදු ගෙවන පුද්ගලයා හෝ ආයතනය විසින්ම දැරිය යුතුය. ගෙවන පුද්ගලයා හෝ ආයතනය විසින්ම දැරිය යුතුය. තේරුණා ළමයි? ඍජු බදු ඒ අදාළ පුද්ගලයාම ගෙවනවා. තව කෙනෙක්ට විචාර කරන්න බෑ. දැරිය යුතුය. මට අවබෝධය ලියා ගන්න. හරි දැරිය යුතුය. ඊට පස්සේ ආපහු ඒකටම ලියා ගන්න. එය වෙනත් පාර්ශවයකට විතන් කළ නොහැක. වෙනත් පාර්ශවයකට විතන් කළ නොහැක. තවගෙනට දෙන්න බෑ. විතන් කළ නොහැක. වෙනත් පාර්ශවයකට විතන් කළ නොහැක. හරිද? ඒක පැහැදිලි නේද? ඍජු බදු තව කෙනෙක්ට විතන් කරන්න බෑ. අදාළ පුද්ගලයාම එහෙම නැත්නම් අදාළ ආයතනයම ගෙවන්න ඕනේ. පැහැදිලිද? උදාහරණ කියලා දාලා ලියා ගන්න. පුද්ගලයන්ගේ ආදායම මත බදු. පුද්ගලයන්ගේ ආදායම මත බදු. ආදායම මත බදු. ඊළඟ එක සමාගමක ලාභය මත බදු. සමාගමක ලාභය මත බදු. ලාභේ මත බදු. හරිනේ? සරිනේ. එතකොට ඔන්න දැන් ඍජු බදු කියන එක පැහැදිලි. ඍජු බදු අදාළ පුද්ගලයාම ගෙවන්න. හරි. දැන් මේක ගැන පොඩ්ඩක් කතා කරමු. වක්‍ර බදු කියන එක ගැන. හරි. ලියා ගන්න ළමයි ඒක අවබෝධයෙන් ලියා ගන්න. වක්‍ර බදු වල මූලික ලක්ෂණය වන්නේ වක්‍ර බදු වල මූලික ලක්ෂණය වන්නේ එය වෙනත් පුද්ගලයන්ට විතන් කළ හැකිවීමයි. වෙනත් පුද්ගලයන්ට විතන් කළ හැකිවීමයි. දෙන්න දුන්නා. විතන් කළ වෙනත් පුද්ගලයන්ට විතන් කළ හැකිවීමයි. Okay? විතන් කළ හැකිවීම. තේරුණේ? බද්දාය කරනවා අපි විතන් කරනවා ගනුදෙනු කරනවා. විතන් කළ හැකිවීම. ලියා ගන්න ඒකටම එනම් බදු ගෙවීමට බැදී සිටින පුද්ගලයා හෝ ආයතනය බදු ගෙවීමට බැදී සිටින පුද්ගලයා හෝ ආයතනය තමන් ගෙවිය යුතු බද්ද
වෙනත් පුද්ගලයෙකුගෙන් අය කර වෙනත් පුද්ගලයෙකුගෙන් අය කර රජයට ගෙවීමයි. වෙනත් පුද්ගලයෙකුගෙන් අය කර රජයට ගෙවීමයි. හරි ළමයි. ඒ කියන්නේ බදු ගෙවීමට බැඳී සිටින පුද්ගලයා එහෙම නැත්නම් ආයතනය ඒක වෙනත් පාර්ශවයකින් අය කළා ඒක රජයට ගෙවනවා. ඒක තමයි වක්‍ර පද්ධතිය වෙන්නේ. ඒ කියන්නේ විතන් කරන. පැහැදිලි ළමයි. අය කර රජයට ගෙවීම. තේරුණාද? ඒකට හොයාගන්න මොනව? එකතු කළ අගය මත බදු. එකතු කළ අගය මත බදු. මේ සඳහා නිදසුනකි.